කොඩු අර ඉන්නේ මොහොත අබරන්නේ පොඩි ඉටි ගහිල්ලකුත් ඇහෙනවා 탁කේටම මොහොත අබරන්ගේ දෙල්ල පැනලා ගිහින් ආයේ ඒකේ දෙකක් නෑ මොකෑවන් අබරන් අහස පොළොව ගැට ගහන්න ඇහි කල්පනා කරන්නේ නෑ මුකුත් නෑ නැති වෙන්න බෑ ඇස් දෙකත් රතු වෙලා ඒ මදිවට මූණත් දෙමිලා නෑ මුකුත් නෑ 탁කේටම කෙල්ල පැනලා ගිහින් බොරුද රෙද්දක් කතා කරනවා අප්පද බුල ඒකෙන් මගේ පදමත් උණී වේගනයි යන්නේ මේ මොඩ අබරන්ව ගුණාට අඬ ගත්තනම් ඒකට පොවාගෙනම මට සලු වෙත හැකි මේ අබරන් නැහැ උඹ දන්නවනේ මේ මාටි එදත් අදත් කවදත් උඹට ලැබි විත්තිය ඉතින් හොඳේ කාවගේ කියහන්කො මොකද ප්‍රශ්නේ කියලා නෑ උඹට කියලා වැඩක් නෑ ඔය ඉතින් අබරන් උන්නයි උඹ දන්නවනේ හරියට අපි දෙන්නා මයි ණය කපුටයි වගේ එහෙව්ලකේ අපි දෙන්නා පහන ගැට අපේ වලපල්ලට ගිය 100ටවත් ලෙහා ගන්න බැරි වුණා නේද ඕයිති ඉතින් කියහන් මොකද්ද ප්‍රශ්නේ කියලා ඒ ප්‍රශ්න වගේද බං මේවා හරි පුළුවන්ද බැරිද බලන්න කියහන්කෝ නෑ බං රිලව් මාතියට ගිරව් බං රිලව් මාතියට ගිරව් කිව්වා ඒ කොහෙද බං උඹලා වත්තේ ඒ රිලවෙක් ගැන නෙමෙයි බං මං කියන්නේ ඒකේ දැන් ඒ රිලව යන්නම ගියාවේ එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ ගිරව තමයි හරි බොට තේරුණා ඒකනේ බං මං කිව්වේ ඔය ප්‍රශ්නේ ඉස්සරහට හැකි කියලා ඉතින් කියහන්කෝ මොකද්ද ගිරා ප්‍රශ්නේ කියලා මෙහාට වරෙන්කෝ මං ඔය ප්‍රශ්නේ කියන්න ඉතින් බං මාත් එනකන් අම්මට උඩු තාත්තා කරන කොහොම පිළිසිකෝ මට බෑ විසඳන්න බැරි ප්‍රශ්නයක් නෑ මොහොම ඉඳගන්න යකෝ මේකට අතිපාල බායක් ගන්න වහින්දිතරයා කියහන්කෝ උඹ දන්නවනේ මාටියෝ මගේ තිබුණු සීලුම් ශේෂාතේ හූර්ලා මේ සැර කුඹුර වැපුරුවේ කියලා ඒව එකක් බං ග්‍රවුන්ඩ් කරන්න දෙන්න පුළුවන් බෑ කොහොමදත් බෑ උඹ කියන්නේ ගිරව් රෑන් පිටින් ඇවිල්ලා උඹේ කුඹුර විනාශ කරනවා කියලානේ නැතුව මට පුළුවන් අද රෑම ඔය ප්‍රශ්නේ විසඳන්න ඒරුණයි ඒ කොහොමද බා ඔව් උඹ දන්නවනේ මේ මාටින්ගේ හැටි ආය ඔය කුඹුරේ ගිරේකට තියා මයින්කටවත් ඊයටයක් කන්න මම ඉල තියන්නේ තේරුණාද ඔය ඇත්තටම මාටි උඹ තමයි දවසකට හරි මිනිහා ඒකනේ ඒකට මේ මම උඹට කරන්න ඕන වැඩේ කියන්න ප්‍රශ්නයකට තියෙන්නේ වෙරි බහැපු එක හරි උඹයි යමන් ඉතින් උඹට ඉතින් අද මංගානේ හරි දෙන්නම අද
ඈ බල මාටියෝ. ඔබ තාම මෙතන? උඹද මම ඒ දලුවා උඹ කොහෙද අන්තරක් දාන්නේ කියලා. ඈ මාටියෝ. උඹ දුන්න උපදෙස් ක්‍රියාත්මක කරනක මගේ ඇගේ මාගේ නැත්නවා. ඒකනේ කිව්වේ මේ මාටියන් වැඩක් බාර ගන්නෙ ආයේක සහසුද්දෙන් කරන්න මිසක්කා වෙන හේකට බාර දෙන්න නොයි. ඉතින් කියහන්කෝ අපරන් උන්න හේ උඹ කවද්ද මේ වැඩේ කරන්නේ කියලා. ආයෙ කරන්න දෙන්නේ. ඕ මම වැඩේ කළා තමයි ආවේ. පොල් වට්ටට මම පැන්න. ගත්තා උළුවට අම්මපා ගත්තා ඉන්නේ ගිනි වේටිය. පැට්ටි කරා. එන්න පහල් වෙලෙටම. මේ බකුඹුර වටේටම ගිනි. දැන් කාපල්ලාකෝ ගිරව් මගේ වී ඇටේ.